දීර්ඝායුෂ වේවා හැමෝටම. ලැබුවා වූ 2026 වර්ෂය සෑම සියලු දෙනාටම සුබම සුබ නව වර්ෂයක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ මිථුන ලග්න හිමියන්ට කොහොමද කියන එක. අපි මුලින්ම බලමු. ඔබ දන්නවා ගිය අවුරුද්දේ සෙනසුරු මාරුවක් සිද්ධ වුණා. ඒ අනුව කොහොමද ඒ ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බලපෑම ඇති කරන්නේ කියලා. ඔබ දන්නවා නොවැම්බර් 28 වෙනිදා සෙනසුරු නිවෘත්ත වීමක් සිද්ධ වුණා. ඒ අනුව මේෂ මීන කුම්භ ලග්න හිමියන්ට එම සෙනසුරු ඒරාෂ්ටක තත්ත්වය පවතිනවා. ඒ වගේම සිංහ ලග්න හිමියන්ටත් අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් පවතිනවා. අන් ලග්න හිමියන්ට එවැනි ඒරාෂ්ටක තත්ත්වයක් පවතින්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් ඔබ බලන්න ඔබගේ උපන් ජන්ම පත්‍රය. ඔබගේ උපන් ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින්නේ කුමන ස්ථානයේද කියලා. 9 10 11 එහෙම නැත්නම් 3 9 10 11 සහ 3 වෙනි ස්ථානයේ චන්ද්‍රයා සිටිනවා නම් ඔබට ජන්ම ඒරාෂ්ටකයේ හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක පවතින්නට පුළුවන්. සමස්තයක් ලෙස ගත්තම අනිත් ලග්න හිමියන්ට ඒරාෂ්ටක තත්ත්වයක් නැහැ කියලා තමයි කියන්න පුළුවන්. මිථුන ලග්නයේ ලග්නාධිපතියා බුධ ග්‍රහයා. 2026 වර්ෂය 2025 වර්ෂයට සාපේක්ෂව ගත්තම වඩාත් සුබදායී, වඩාත් ලාභදායී, වඩාත් යහපත් වර්ෂයක් කියලා කියන්නට පුළුවන්. අපි කතා කරොත් පුද්ගලික ජීවිතයේ වඩාත් සහනදායී ආකාරයෙන් පවත්වාගෙන යන්නට හැකි වර්ෂයක්. ඔබට බොහෝ වැඩ කටයුතු බහුල වෙන වර්ෂයක්, කාර්ය බහුල වර්ෂයක්. නමුත් කාර්ය බහුල වුණත් අර හිතේ සතුටින් නැත්තම් මානසික තෘප්තියක් ඇත්තේ තමයි, මානසික සහනයක් ඇත්තේ තමයි එම කටයුතු එම කාර්ය බහුලත්වයේ ගත කරන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්තම් කාර්ය බහුල ඔබ මහත් සතුටකින් තමයි ජීවත් වෙන්නේ කියලා කියන්න පුළුවන්. ධනෙ ලැබීමත් වඩාත් යහපත් කියලා කියන්න පුළුවන්. හොඳ ධනයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා 2026 වර්ෂයේදී ඔබට. රැකියාව ගත්තොත් රැකියා ගැටලු බොහෝ දුරට ඉවත් වෙලා යහපත් ආකාරයෙන් රැකියාව කරගෙන යාමට හැකි පරිසරයක් ගොඩ නැගින බව පෙන්눔 කරනවා. රැකියාවේ උසස් වීම ලබන්න, නව රැකියා ලබන්න, ඒ වගේම රැකියා කරන ස්ථානයේ මූලිකත්වයේ ගැන කටයුතු කරන්න, වැඩි වගකීම් කොටසක් ඉටු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒක ඔබට රැකියා ජීවිතයට ලැබෙන වටිනා අවස්ථාවක්. ව්‍යාපාරික කටයුතු වලට ගත්තොත් ව්‍යාපාරික කටයුතුත් වඩා හොඳින් කරගෙන යාමට හැකි අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම අතරමැදි ව්‍යාපාරික කටයුතු ඔබට වඩාත් සාර්ථක වෙන්න පුළුවන් 2026 වර්ෂයේදී. ඒ වගේම ඔබගේ ව්‍යාපාරයට සන්නම් නාමයක්, එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන අන්නේ බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රසිද්ධියට පත් කරගන්නට හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් වඩා හොඳ කීර්ති නාමයක් ලබා ගත හැකි තත්ත්වයකට පත් කරගන්නට පුළුවන් ඔබගේ ව්‍යාපාරික කටයුතු. ඒ යන ව්‍යාපාරික තත්ත්වය බැලුවම ඔබට වඩාත් ලාභදායී ව්‍යාපාර කරගෙන යාමට හැකි වර්ෂයක් කියලා 2026 වර්ෂය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ මහ පොළොව ආශ්‍රිත කුමන හෝ කර්මාන්තයක නිරතව ඉන්නවා නම් අන්නේ කර්මාන්තවලිනුත් ඔබට ධන වාසනාව ලැබීමේ හැකියාවක් පෙන්눔 කරනවා. සමහර විට ඔබ කෘෂිකාර්මික අංශය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැණීම් අංශය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මැණික් ගරනවා වගේ ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පාෂාණමය ලෝහමය කටයුතු සම්බන්ධ කාර්යයන් වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට ධන සම්පත් ලැබීමේ වාසනා ගුණයක් පෙන්눔 කරනවා. පෞල් ජීවිතය ගත්තොත් ඔබ මේ වර්ෂයේ ටිකක් නිදහස භුක්ති විඳින්න කැමැත්තක් දක්වනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ යුතුයකම් මගහරින්නට ඔබ උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔබගේ පෞල් ජීවිතයට යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන් ඒ හරහා. ඔබ ඔබගේ නිදහස අනිසි ලෙස පාවිච්චි කරන්න ගියාම ඔබ සහ ඔබගේ පවුලේ අය අතර තියෙන අර බැඳියාව ටිකක් දුරස් වෙන්නට පුළුවන්. එතකොට එහෙම වුණාම වැරදි තීරණ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් සැක කරනවා වගේ නැත්නම් සැක අවස්ථාවක් නැති වෙන්නට පුළුවන්. ඒක ඔබගේ පෞල් ජීවිතයට අයහපත් ආකාරයෙන් බලපාන්න පුළුවන් කියලා කියන. ඒ නිසා දරුවන් තුල පවුලේ අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඔවුන් අතර ඔවුන්ගේ යුතුයකම් මනාව ඉෂ්ට කරමින් කටයුතු කරන්න කියලා කියන. එතකොට ඔබගේ පෞල් ජීවිතයේ ගැටලු අවම වෙන්න පුළුවන්. ඒ වගේම දරු සම්පත් බලාපොරොත්තු වෙන හිටපු යම් කෙනෙක් ඉන්නවා නම් අන්නේ අයට යහපත් දරුවන් ලැබීමට හැකියාවක් පෙන්눔 කරන 2026 වර්ෂයේ. ඒ වගේම විවාහ සබඳතාවයන් වසරේ මැද භාගයෙන් පසු යහපත් විවාහ සබඳතාවයන් නැති කර ගැනීමේ හැකියාවක් පෙන්눔 කරනවා මිථුන ලග්න හිමියන්ට. අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයටත් ඉතා සුවිශේෂී කාලයක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට ඔබ වෙනන සුළු මානසිකත්වයෙන් මිදලා ස්ථිරසාර තීරණයකට ඇවිත් මම මේ දේ කරනවා මේකෙන් කොහොම හරි ජයග්‍රහණය කරනවා කියන ස්ථිරසාර තීරණයකට ඇවිල්ලා ඒ දේ හරි ආකාරයෙන් කරන්න කියලා තමයි මට කියන්න බෑ. කොහොම එහෙම නැත්නම් ඔබ නිකන් මම ආර්ට්ස් කරනවද කොමර්ස් කරනවද එහෙම ඔබ වෙනන සුළු ස්වභාවයක් වෙන්නවා. අන්නේ වෙනන සුළු ස්වභාවයෙන් ඉවත් වෙලා නිශ්චිත ඉලක්කය තීරණය කළා ඒ ඉලක්කයට යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන නියමානුකූලව අධ්‍යාපන කටයුතු යෙදিলা උසස්
අධ්‍යාපන තත්ත්වය සාර්ථක කරගන්න කියලා කියනවා. ඒ වගේම ඔබ විදේශ අධ්‍යාපනය බලාපොරොත්තු හිටියනම් අන්නේ විදේශ අධ්‍යාපන සිහිනයත් ඔබට සැපය කරගත හැකි වර්ෂයක් කියලා කියන්නට පුළුවන්. ශාරීරික සෞඛ්‍ය ගැන හිතුවොත් ශාරීරික සෞඛ්‍යයත් වඩා යහපත් වර්ෂයක්. ඔබ හිත සමහරක් විට ඔබ නොහිතන විලාවක ඔබගේ පවතින බරපතල රෝගයකට පවා ඉතා සුළු ප්‍රතිකාරකින් හොඳ වෙන්නටත් පුළුවන්. ඔබගේ පවුල වෛද්‍යවරයාගෙන් ගත් බෙහෙතකට හොඳ වෙන්නටත් පුළුවන්. මොකද මේ අපි හිතන සමහර ලෙඩවලට ස්පෙෂලිස්ට්ලා චැනල් කරලා යන්න ඕන කියලා. නමුත් අපි නොහිතන විදිහකට එම රෝගය සුළු බෙහෙතකින් එහෙම නැත්නම් එච්චර ධෛර්යයක් නොදවා එහෙම නැත්නම් ලොකු වියද පැහැදමක් නොකර අඩු වියදමකින් නිසිසුවයක් ලබා ගැනීමට හැකි අවස්ථාවන් එන්න පුළුවන් මේ ඔබගේ වාසනා ගුණය මත. ඒ නිසා ශරීර සෞඛ්‍යයත් වඩා යහපත් කියලා තමයි කියන්න පුළුවන්. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට වසර 12කට පසුව උදා වූ සුබම සුබ නව වර්ෂයක් කියලා තමයි කියන්න පුළුවන්. මිථුන ලග්න හිමියා තමන් දන්නවා තමන්ගේ කටයුතු හොඳින් හරි නරකින් හරි හරියටම කරන්න ඕන කියලා. ඒ නිසා ඔබ ඔබගේ අභියෝග අවස්ථාවක් කරගෙන ජීවිතයේ යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා එම අභියෝග වලට යහපත් ආකාරයෙන් මුහුණ දෙන පිරිසක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේ ඔබගේ කැපවීම මත තමයි ඔබගේ දියුණුව තීරණය වෙන්නේ. ඒ නිසා වඩාත් කැපවීමෙන් කටයුතු කරන්න කියලා කියන ඒතකොට දියුණුව කාටවත් වළක්වන්නට බෑ. විශේෂයෙන් 2026 වර්ෂය ඔබට හොඳයි කියලා කියන්නේ පසුගිය වර්ෂ ගණනාවක් තිස්සේ ඔබ ජීවිතේ එක තැන කල් ගෙවුවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ එක තැන කල් මැරුවා. නමුත් ඒ පසුගිය වසර වලට සාපේක්ෂව 2026 වර්ෂය ඔබට වඩා ජයග්‍රාහී වර්ෂයක් කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ වර්ෂයේ මහා විශාල ධන යෝගයක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. කැපවීමේ තරමට ප්‍රතිලාභ ලැබිය හැකි වර්ෂයක්. ඒ නිසා ඔබට මහා ධන යෝගයක් පවතින බැවින් ඒ සඳහා උත්සාහ ගන්න. ඒ කියන්නේ කැපවීමෙන් වැඩ කරන්න කියලා තමයි කියන්නේ. කැපවීමෙන් වැඩ කිරීම ඔබගේ මහා ධන යෝගය ළඟා කර ගැනීමට ප්‍රධානම අඩිතාලම කියලා මම කියනවා. බ්‍රහස්පති ග්‍රහයා උච්ච වීමක් පෙන්눔 කරන නිසා තමයි මේ වාසනා ගුණය පවතින්නේ කියලාත් මම කියනවා. මිථුන ලග්න හිමියෝ කියන්නේ ඊටමත් දක්ෂ පුද්ගලයෝ. ඒ වගේම මේ වර්ෂයේ ලබනකොටම සිකුරු පස්වැන්නේ තමයි ඉන්නේ මිථුන ලග්න හිමියන්. ඒ නිසා ධනෙ ලැබීමට යහපත් ආකාරයේ පිහිටීමක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම අන් අයගේ රැවටීම් වලටත් හසු වෙන්නට පුළුවන්. එවැනි රැවටීම් වලට හසු වෙලා මූල්‍යමය හානි සිදු කර ගැනීමටත් අවස්ථාවක් තියෙන නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඇතැම් අවස්ථාවල නැන්දම් මාලේලිය අතර බෑනා මාමණ්ඩිය අතර ඒ වගේ ගැටුම් ඇති වෙන්න අවස්ථාවන් පෙන්눔 කරනවා. ඒ නිසා ඒවා පිළිබඳව හොඳ සැලකිල්ලෙන් කටයුතු කරලා එවැනි ගැටලු තත්ත්වයන් නැතිවීම වළක්වා ගන්නට කටයුතු කරන්න කියලා තමයි මට ඔබට කියන්න තියෙන්නේ. මිථුන ලග්න හිමියන්ගේ වැඩි වශයෙන් කැමැති ගෞරවය රැකගන්න. ඒ නිසා ගෞරවය තමයි මිථුන ලග්න හිමියන්ගේ අංක 1 කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මිථුන ලග්න හිමිය බොහෝ වෙලාවට ගෞරවය ලැබීමට වඩාත් රුචිකත්වයක් වඩාත් කැමැත්තක් දක්වනවා කියලා කියන්නට පුළුවන්. ඒ වගේම මිථුන ලග්න හිමියන්ට බොහෝ අය ගරු කරනවා. ඒ වගේම ඒ අය විවෘත පුද්ගලයෝ. ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට පවසන මහා විවෘත ගතිගුණ පවතින පුද්ගලයෙක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම මිථුන ලග්න හිමියෝ අන් අයගේ දියුණුව සඳහා අතහිත දීවට කැමැති පිරිසක් කියලාත් කියන්නට පුළුවන්. මානසික පීඩා මූල්‍ය ගැටලු විසඳාගෙන ඉදිරියටම යා හැකි වර්ෂයක් තමයි මිථුන ලග්න හිමියන්ට ලැබුවා වූ 2026 වර්ෂය. ඒ වගේම 1 2 5 7 9 11 යන ස්ථානවල ගුරු ග්‍රහයා ගමන් කිරීමක් පෙන්눔 කරනවා. ඒ ඔබට ඔබගේ කටයුතු වඩාත් යහපත් ආකාරයෙන් කරගෙන යාමට එහෙම නැත්නම් ඔබගේ ජීවිතේ වඩාත් යහපත් වීමට බලපෑමක් කරනවා කියලා කියන්නට පුළුවන්. ඒ වගේම මහත් ධන යෝගයක් පවතින වර්ෂයක් කියලාත් කියන්න පුළුවන්. දීපල මිලදී ගැනීමට, ධනෙ රැක ගැනීමට, ඒ වගේ කාර්යයන් සඳහා 2026 වර්ෂයේ වඩාත් යහපත් ආකාරයේ බලපෑමක් එල්ල කරනවා කියලා කියන්නට පුළුවන්. ඒ වගේම ඔබට මහා ධන වාසනාව පවතින්නේ මේ වර්ෂයේ වසර මැද භාගයෙන් පසුව කියලා මට තවදුරටත් කියා දෙන්නට පුළුවන්. ඒ අනුව බැලුවාම මිථුන ලග්න හිමියෝ කියන්නේ පසුගිය වසර 12ට සාපේක්ෂව වඩාත් යහපත්, වඩාත් නිවැරදි, වඩාත් ලාභදායී ආකාරයෙන් එහෙම නැත්නම් Tamanට යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි වර්ෂයක් කියලා කියන්නට පුළුවන්. ඒ අනුව ඔබකට පැමිණෙන අභියෝග අවස්ථාවන් කරගෙන ඒම අභියෝග ජයග්‍රහණය කර යහපත් ජීවිතයක් ගෙන යාම සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කර නොමැති නම් ඒ subscribe කර මෙවැනි වීඩියෝ ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ලැබුවා වූ 2026 වර්ෂයේ මිථුන ලග්න හිමියන්ට තමන්ගේ යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි සුවිශේෂී නව වසරක් වෙන්න කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ වේවා හැමෝටම.